සුබ දවසක්. ආයුබෝවන් කියලා අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා තුරුලිය YouTube නාලිකාවට. අද අපි තුරුලිය YouTube නාලිකාවෙන් ඔයාලත් එක්ක දැනුම බෙදාගන්නේ පැෂන් කොළ සතුව තියෙන ඖෂධීය ගුණ මොනවද කියලා. ඉතින් වීඩියෝ දිගටම රැඳිලා ඉන්න ඔයාලත් ස්වභාවික ආහාර කෙරෙහි නැඹුරුව දක්වන කෙනෙක් නම්. ඉතින් පැෂන් කොළ ග්‍රෑම් 100ක නැත්නම් පැෂන් කොළ ඔයාලා ගන්න ඕනෑම ප්‍රමාණයක අන්තර්ගත වෙන ඖෂධීය ගුණ රාශියක් තියෙනවා. ඉතින් මොනවාද මේ ඖෂධීය ගුණ කියලා අපි මුලින්ම ඔයාලට කියන්නම්. විශේෂයෙන්ම පැෂන් කොළවල කෙඳි අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් E අන්තර්ගත වෙනවා. ඒ වගේම මේදය අන්තර්ගත වෙනවා. පොටෑසියම් අන්තර්ගත වෙනවා. විටමින් K අන්තර්ගත වෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට යම් ප්‍රමාණයකුත් අන්තර්ගත වෙනවා. තවත් දෙයක් තමයි අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන විටමින් B අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් B සංඝටක කීපයක් විටමින් B2 විටමින් B6 අන්තර්ගත වෙනවා. මෙන්න මේ වගේ ගුණ රාශියක් ඒ වගේම විටමින් A අන්තර්ගත වෙනවා. ඉතින් පැෂන් කොළ අස්තිවලටත් කෙස්වලටත් ඇස්වලටත් සමටත් ඊටම ගුණදායකයි කියලා ඔයාලට තේරෙනවා ඇති. මෙන්න මේ අන්තර්ගත වෙන ඖෂධීය ගුණයන් බලවන් පස්සේ. ඉතින් තවත් විශේෂම දෙයක් තමයි මානසික ආතතිය මානසික පීඩනය සහිත කෙනෙක් නම් ඔයාට සුදුසුම දෙයක් තමයි මෙන්න මේ පැෂන් කොළ ආහාරයට ගැනීම. මේ පැෂන් කොළවල අන්තර්ගත වෙන රසායනික සංඝටක මගින් අපි එදිනෙදා ජීවිතයේ ආතතියෙන් පෙළෙනවා නම් පීඩනයෙන් පෙළෙනවා නම් මානසික සංසුන්භාවය ඇති කරන්න අපිට අවශ්‍ය වෙන සංඝටක මොළයට සපයනවා මේ පැෂන් කොළ භාවිතය තුලින්. ඉතින් පැෂන් කොළ වලින් මහා බඩවැලේ සහ මහාන්ත්‍රයේ එකතු වෙන විෂ ද්‍රව්‍යයන් ඉවත් කරන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ආහාර මාර්ගයේ චලනයන් ඒ වගේම චලනයන් ඇති කරලා අපේ මුත්‍රා ඇතිවීම පහසු කරලා ඒ වගේම මල ද්‍රව්‍ය පිට කිරීම පහසු කිරීමේ හැකියාවක් මේ පැෂන් කොළ ආහාරයට ගත්තොත් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. පැෂන් කොළවල තියෙන කෙඳි මගින් මල මුත්‍රා පිට කිරීම පහසු කරනවා. ඉතින් ඒ නිසා අර්ශස් සහ ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්වයන්ගෙන් වළකින්නත් හැකියාවක් තියෙනවා. පිළිකාමය තත්වයන් සඳහා පැෂන් කොළ ඉතාම ගුණදායකයි කියලා වර්තමානයේ සොයාගෙන තියෙනවා. පැෂන් කොළවල සැලකිය යුතු ප්‍රමාණයකින් ෆ්ලේවනොයිඩ් කියන රසායනික සංඝටකය අන්තර්ගත වෙනවා. මේ ෆ්ලේවනොයිඩ් ප්‍රමාණය මගින් අපේ සිරුරේ ප්‍රතිඔක්සිකාරක තත්වයක් ඇති කරනවා. ඒ මගින් තමයි මේ පිළිකා ඇතිවීම වළක්වලා සිරුර ආරක්ෂා කරන්න උදව් වෙන්නේ. පැෂන් කොළවල කොලෙස්ටරෝල් නැහැ කියලා තමයි වෛද්‍ය පර්යේෂණ මගින් සොයාගෙන තියෙන්නේ. ඉතින් මේදයත් අඩුවෙන් තියෙනවා කියලා තමයි හොයන්න තියෙන්නේ. ඒ වගේම කෙඳි වලින් මේද කොටස් තවත් අඩු කිරීමක් සිදු කරනවා. පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන නිසා හදවත් රෝගීන් වලින් අපව ආරක්ෂා කරන්න හදවත නිරෝගීමත් කරන්න ඒක උදව් වෙනවා. ඒ වගේම තවත් අපිට වැදගත් වෙන දෙයක් තමයි පැෂන් මල් සහ ඵලයේ තියෙන පැෂන් ගෙඩියේ තියෙන ඖෂධීය ගුණය. ඉතින් මේ වලේ අඩංගු වෙනවා ඇල්කලොයිඩ් සංයෝග. ඒ මගින් අපේ ස්නායු පද්ධතිය සැහැල්ලු කරලා නිරෝගීමත් කරලා අපිට පහසු සුවදායක නිින්දක් ඇති කරන්න අපේ ශරීරයේ ශරීර ක්‍රියාවලීන් යහපත් කරන්න උදව් වෙනවා. ඉතින් මේ නිසා ඇස්ප්‍රීන් වගේ ඖෂධ ගන්න කෙනෙක් නම් ඒ සමග පැෂන් කොළ කන්න එපා කියලා තමයි වෛද්‍ය නිර්දේශය වෙන්නේ. ඉතින් ඔයාලා මේ ඇස්ප්‍රීන් වගේ ඖෂධ භාවිතා කරනවා නම් ඔයාලට පැෂන් කොළ භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෑවොත් රුධිරයේ සාන්ද්‍රණය අඩු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ නිසා ඔබ ඇස්ප්‍රීන් වගේ ඖෂධ භාවිතා කරන කෙනෙක් නම් පැෂන් කොළ ආහාරයට ගන්න එපා. ඉතින් මානසික රෝග සඳහා ඖෂධ ගන්න අය පැෂන් කද්දි මේ පැෂන් කොළ ආහාරයට ගද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් මේ කියපු කරුණු ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි නිතරම ඔයාලව දැනුවත් කරන්නේ ඖෂධීය ශාක ස්වභාවිකව වැවෙන දේවල් භාවිතා කිරීම තුළින් ඔබගේ යහපත් සෞඛ්‍ය පවත්වා ගන්න කොහොමද? වැළඳෙන්න තියෙන රෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන දේවල්. ඉතින් මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් පහලින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු.